හෙලෝ ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අදත් මම ඔයාලට පෙන්වන්න යන්නේ අපේ ගාඩන් එකේ ලස්සන කරගත්තු තවත් තැනක් ගැන. මේ තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහ මිදුල. අපේ ගෙදර ඉස්සරහම තියෙන ඉඩ ටික කොටස් 3කට වගේ බෙදලා තමයි තියෙන්නේ. එකක් අපේ ප්‍රධාන ගේට් එකෙන් ඇතුළට එන ටික. එතන අපි කොන්ක්‍රීට් කරලා හදලා තියෙන්නේ. ඊළඟට මේ ඔයාලට පේන කොටස මෙතනින් එහා පැත්තේ පොඩි ගේට් එකක් තියෙනවා. ඒ ගේට් එකෙන් උඩට එන්න පඩි පෙළක් අපි දාලා තියෙනවා. ඊළඟට තියෙන්නේ අපි අර කලින් ඉන්ටර්ලොක් එහෙම කරලා මලක් වගේ හදාගත්ත කොටස. අද අපි හදාගන්න යන්නේ මේ මැද තියෙන කොටස. මෙතන කලින්ම උඳු පියලිය හැදිලා තිබුණා. ඊළඟට අපි මේකේ මැලේසියන් තනකොළ සම්පූර්ණයෙන්ම හිටවුවා. මෙතනට එක විදිහක්වත් හරි ගියේ නෑ. මොකද මෙතන නිතරම වල් තනකොළ වැවෙන්න ගත්තා. ඉතින් ඒව ගලව පරිස්සම් කරන්න හරිම අමාරු වුණා. ඉතින් අපි මේ පාර හිතුවා මෙතනටත් ඉටි කොලයක් දාලා සම්පූර්ණයෙන්ම කබොක් ගල් වලින් මෙතන වහනවයි කියලා. ඉතින් අපි වත්ත හැමතැනම ඔය තියෙන පොඩි පොඩි කබොක් ගල් එකතු කරලා බොරළුවක් ඒව එකතු කරලා මෙතන පුරව ගත්තා. දැන් ඒක සෑහෙන මට්ටමකට පිරවිලා තියෙන්නේ. ඉතින් අපි මෙතන ගෙදර අයිනට වෙන්න හිටවගෙන තියෙනවා දිගටම සැන්සවේරිය පඳුරු ටිකක්. ඉතින් අපි හිතුවා එතනට ලස්සන ගාඩන් පාත් එකක් හදාගන්න. මේකට මුලින්ම අපි කොන්ක්‍රීට් ගල් ටික හදාගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන සිමෙන්ති, වැලි, ගල් 1 2 4 කියන අනුපාතයට මෙතන දාගෙන තියෙනවා. මේ ටික හොඳට මික්ස් කරගෙන ඊළඟට මම මේකෙන් පොඩි කොටසක් වෙන් කරගත්තා. ඊළඟට මම මේ කොන්ක්‍රීට් මිශ්‍රණයට කහ පාට කුඩු ටිකක් එකතු කරගන්නවා. ටිකක් මුලින්ම දාලා ඒ ටික හොඳට මික්ස් කරගෙන පාට මදි නම් තව ටිකක් දාලා මික්ස් කරගත්තා නම් හරි. මේ පාට කුඩු වල කලර් එක එන්න හොඳට කොන්ක්‍රීට් එක මික්ස් වෙලා ටික වෙලාවක් යන්න ඕනේ. මේ වගේ පාට කුඩු අපිට හાર્ඩ්වෙයාර්ස් වලින් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් රුපියල් 200ක් වගේ තමයි වෙන්නේ. මට මේ දැන් හදන ගල් ඔක්කොම හදාගන්න සාමාන්‍යයෙන් ග්‍රෑම් 45ක් 50ක් වගේ තමයි ගියේ. මේ වගේ කුඩු පාට වර්ග කිහිපයකින්ම තියෙනවා. කහ පාට, රතු පාට, කොළ පාට, කළු පාට. ඒ වගේ පාට කිහිපයක්ම තිබ්බා. මම ගෙනල්ලා තියෙනවා කහ පාටයි, රතු පාටයි, කළු පාටයි. අපිට හදන්න ඕන වෙලා තියෙන්නේ මලක් වගේ ඩිසයින් එකක්. ඉතින් අපි ළඟ කලින් තිබ්බ ඉන්ටර්ලොක් අච්චුවෙන්මයි මේ ඩිසයින් එක කරන්නේ. මේ අච්චුවේ මල් පෙත්තක ඩිසයින් එකක් වගේ පේන කොටසට විතරයි කොන්ක්‍රීට් පුරවගන්නේ. මුලින්ම මම මේ දාගන්නේ පාට කුඩු දාපු නැති කොන්ක්‍රීට් ටිකක්. ඒ ටිකෙන් යට කොටස පුරවගෙන ඊළඟට උඩ කොටසට විතරයි පාට කුඩු මිශ්‍ර කරපු කොන්ක්‍රීට් දාන්නේ. මේ කොන්ක්‍රීට් ගල් බිම ඇතුරුවට පස්සේ යට කොටස පේන්නේ නැති වෙලා යනවා. ඒ නිසා උඩට විතරක් කහ පාට ලේයර් එකක් දාගන්නවා. ඉතින් මේ විදිහට තමයි මම මේ ගල් ටික හදාගත්තේ. මේ තියෙන්නේ මම හදාන්න ඉන්න මලේ පෙති ටිකට ගන්න ගල් ටික. ඊළඟට මේ ටික වේලුණාට පස්සේ මැද රවුමත් හදාගන්න ඕනේ. මේ මම හදන්න යන්නේ මේ මැද කොටසට අවශ්‍ය වෙන කොන්ක්‍රීට් රවුන්ඩ් ටිකක්. මෙතන මම මික්ස් කරගන්නේ සිමෙන්ති සහ වැලි විතරයි 1 2 අනුපාතෙට. මම හදන රවුන්ඩ් ටිකක් පොඩි හින්දා කොන්ක්‍රීට් ගල් දැම්මහම ඒක ෆිනිෂ් ගතිය අඩු වෙයි කියලා හිතුවා. ඒකයි මේ විදිහට හදාගත්තේ. මේකට මම දාන්න යන්නේ කළු පාට කුඩු.
ඒ මලේ මැද්දට ඕනේ රවුම් ඩිසයින් එක මම හදාගන්න හදන්නේ මෙන්න මේ වගේ රවුම් වලින්. මම මේ දෙක හොයාගත්තේ අපේ ගෙදර ප්ලම්බින් එක කරපු දවස්වල ගෙනාපු බඩු දාලා තියෙන බෑග් එකේ තියලා. ඊළඟට කලින් වගේම කොන්ක්‍රීට් ලේයර් එකක් යටින් දාලා ඊළඟට කලර් කරපු කොන්ක්‍රීට් ලේයර් එකකුත් මම උඩින් දාගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ මලේ මැද කොටස මම හදාගත්තේ. මේව සාමාන්‍යයෙන් හොඳටම වේලෙන්න දවස් 3ක් විතර යනවා. මම මේවා මේ හදලා තියෙන්නේ ඉටි කවරයක් උඩ තියලා. ඉතින් මේ ඉටි කවරේ උඩින් මම දවස් 3කට පස්සේ තමයි මේවා ගලවගන්නේ. මේ ගල් හදලා දවසක් වගේ ගියාට පස්සේ මම මේවට වතුර දානවා. ටිකක් හොඳට උතුරලා යන්න වතුර දානවා සාමාන්‍යයෙන් දවසට දෙපාරක් විතර. එතකොට කොන්ක්‍රීට් හොඳට සෙට් වෙලා හයි වෙනවා ඉක්මනින්. මේවා හදලා පැය දෙක තුනක් ගියාට පස්සේ උඩ සිමෙන්ති ලේයර් එක ටිකක් වේලෙනවා. ඊට පස්සේ මම මේ වගේ මේසන් හැන්දෙන් ඒක උඩ ඉරියඳ ගත්තා. මෙන්න මේ ලයින් එකේ තමයි මම මේ මල් ටික අතුරන්න හිතාගෙන ඉන්නේ. අපි මුලින්ම හිතුවේ මේ ලයින් එකට සම්පූර්ණයෙන්ම මැලේසියන් තනකොළ දාලා ඊට පස්සේ ඒ උඩ මේ ගල් හදනවා කියලා. නමුත් ටික දවසක් යනකොට ආපහු මේ වගේ තනකොළ වැවිලා ඒක කරදරයක් වෙයි කියලා හිතුණා. ඉතින් තනකොළ අතර මේ මල් තියෙන එක කොච්චර ලස්සන වුණත් මෙතන නඩත්තු කරන්න අපහසු නිසා අපි හිතුවා කලින් වගේම මෙතන ඉටි කොළ එලලා ඒ මල් ටික අතුරලා ඒ අතරට කොන්ක්‍රීට් ගල් දාගන්න. මේ වගේ ලස්සන ගාඩන් පාත්තේස් හදාගන්න පුළුවන් අයිඩියාස් අපිට ගන්න පුළුවන් Pinterest එකෙන්. ඉතින් ඒකේ ලස්සන ඩිසයින්ස් ගොඩාක් තිබ්බා. නමුත් ඒකේ තියෙන ඩිසයින්ස් වලට අපි ඒ විදිහට කොන්ක්‍රීට් වලින් හදන්න නම් අපිට තියෙන්න ඕනේ මල් ඩිසයින්ස් වගේ තියෙන අච්චු එහෙම. ඉතින් ඒව හදිසියට හොයාගන්න නැති නිසා අනිත් එක ලංකාවේ මම දැකලත් නෑ එහෙම ගන්න තියෙන තැන්. ඒ නිසායි මට හිතෙන්නේ මේ විදිහට try කරලා බලන්න. ඒ වගේ ලස්සන අච්චු ටිකක් AliExpress එකෙන් තෙමු එකෙන් වගේ අපිට order කරගන්න පුළුවන් වෙයි. ඒකනත් පොඩ්ඩක් හොයලා බලන්න මේ වගේ එකක් කරන්න කැමති කෙනෙක්. මෙන්න මේ ෆොටෝ එක දැකලා තමයි මට මේ වගේ අයිඩියා එකක් ආවේ. මේක ඇත්තටම හරිම ලස්සනයි කියලා හිතුණා. ඉතින් මේ වගේ වැඩ සාමාන්‍යයෙන් ටිකක් කාලේ ගියාට හරිම ආසාවෙන් කරන්න පුළුවන්. ලොකු මහන්සියක් ඇත්තෙත් නැහැ. ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. තව දෙයක් තමයි ඔයත් මේ විදිහට ගල් හදනවා නම් එකපාරම කොන්ක්‍රීට් ටිකට කලර් එක දාලා මික්ස් කරගන්න ඔයාට අවශ්‍ය ප්‍රමාණයට. මම මේක දෙපාරකට මේ ගල් ටික හදපු නිසා ඔයාට පේනවා ඇති කහ පාට ටිකක් වෙනස් වෙලා තියෙනවා. එහෙම වෙන්නේ අපි දාන කොන්ක්‍රීට් ප්‍රමාණය කහ කුඩු ප්‍රමාණය සැරින් සැරේට සමානම වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා හදාගන්න යන එකට ටිකක් වැඩිපුර හරි එකපාර හදාගත්තාම ඔයාට තනි පාටක් ගන්න ඕන නම් ඒක කරගන්න පුළුවන්. මේ වෙනකොට අපි හදාගත්ත මැද කොටසත් වෙලිලා තිබුණා. අපි මේ කොන්ක්‍රීට් ගල් හදනකොට කොන්ක්‍රීට් ටික දාලා වටෙන් හොඳට තට්ටු කරන්න ඕනේ. එතකොට තමයි කොන්ක්‍රීට් ටික හොඳට ඇතුළට සෙට් වෙන්නේ. ඉතින් එහෙම නැති වුණාම තමයි මේ වගේ අතරින් පතර හිඩස් පේන්නේ ගල් අතර. ඒ නිසා අච්චුවකට කොන්ක්‍රීට් පිරවුවට පස්සේ හොඳට වටෙන්ම තට්ටු කරලා ඒ ටික ඇතුළට බහින්න දෙන්න ඕනේ. එතකොට තමයි අපිට ස්මූත් ෆිනිෂ් එකක් වගේම හොඳට සෙට් වෙච්ච කොන්ක්‍රීට් ගල් ටිකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ මල හදාගත්තට පස්සේ අපිට පේන්නේ. මට ඕනේ වුණා වගේම ඒක ලස්සනට ඇවිල්ලා තිබුණා. ඊළඟට තියෙන්නේ මේ අතරට කොන්ක්‍රීට් ගල් වලින් පුරව ගන්න. ඉතින් අපි මේ ගාඩන් එක හදන හැම දෙයකටම වගේ කොන්ක්‍රීට් ගල්, කබොක් ගල් යොදාගන්නේ අපිට ඒවා දැන් ගෙදර තියෙන නිසා. ඔය අලුතෙන්ම කඩෙන් ගන්නව නම් මේවා කොන්ක්‍රීට් ගල් වලට වඩා ලස්සනයි. පෙබල්ස් වගේ තියෙනවා සුදු පාටින්, දුඹුරු පාටින් වගේ. ඒවත් ඔයාට ගන්න පුළුවන්. ඒ ගල් මේ කොන්ක්‍රීට් ගල් වලට වඩා ටිකක් මිලෙන් ඉහළ වුණත් හරි ලස්සන නිමාවක් ඒ ගල් වලින් ගන්න පුළුවන්.
ඒ වගේ සුදු පාට ගල් දානවා නම් මතක ඇතුව වැඩිය තෙමෙන්නේ නැති තැනකට දාන්න. නැත්නම් ටික කාලයක් යනකොට ඒවා දියසෙවිල් වගේ බැඳෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි මෙතන වැඩ ඉවර කරගත්තේ. ඉතින් මං හිතුවා වගේම හරිම ලස්සන ඩිසයින් එකක් කරගන්න පුළුවන් වුණා. අපි හිතන් ඉන්නවා ඉස්සරහට මේ සැන්සවේරියා පඳුරු ටික වෙන් වෙලා පේන්න පොඩි කොන්ක්‍රීට් ලයින් එකක් දාගන්න. එතකොට ඒ අතරින් තනකොළ වැවුනොත් මේ පැත්තට එන එකත් වළක්ව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ හිතේ තිබ්බ ඩිසයින් එක දැන් ඇත්තටම අපේ මිදුලේ පේන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ ගෙදරත් ඔයාගේ මිදුල ලස්සනට හදාගන්න අදහසක් තියෙනවා නම් මේ වගේ එක එක ඩිසයින්ස් ලස්සන ඒවා try කරලා බලන්න. මේ වගේ ඩිසයින් වලින් හරිම වෙනස් හරිම ලස්සනක් ගෙමිදොලට එකතු කරගන්න පුළුවන් අපිට. ඉතින් හැමදාමත් වගේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. මට ලස්සන කමෙන්ට්ස් ගිය පාර වීඩියෝ එකට ගොඩාක් ලියලා තිබ්බා. ඒ ලස්සන හරිම ආදරණීය කමෙන්ට්ස් වලට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.